අපි බලමු වට්ටක්ක කරි එකක් හදන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ වට්ටක්ක කරි එක හදන්න ඕන වෙන ද්‍රව්‍ය. දැන් මම ලුණු කපා ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු, දැන් මිරිස් කපා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මම මේ කරන්නේ වට්ටක්ක ටික සුද්ධ කරලා කෑලි වලට කපා ගන්න එක. දැන් පෑන් එකක් මම ලිපේ තියලා ඒකට වට්ටක්ක ටික දානවා. ඒ වගේම ලුණු, සුදු ලුණු, මිරිස්, කරපිංචා, කුරුඳු එකතු කර ගන්නවා. දැන් මිරිස් එකතු කරගත්තා. තුන පහ කුඩුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ උළු හාල් ටිකකුත් එකතු කර ගන්නවා. දැන් මම වට්ටක්ක ටික වැහෙන ගානට වතුර ටිකක් එකතු කර ගන්නවා. වතුර ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරලා වට්ටක්ක ටික තම්බ ගන්න තමයි දැන් ඕන මුලින්ම. දැන් මේ තියෙන්නේ වට්ටක්ක ටික තැඹුණාට පස්සේ මම කිරි එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු, ඒ වගේම තමයි ගම්මිරිස් කුරු ටිකකුත් එකතු කර ගන්නවා. ඒ වගේම අඹ ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ අපි ටිකක් මික්ස් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට රස බලන්න පුළුවන්. රස බලලා මොන හරි අඩුපාඩු තියෙනවා නම් දැන් එකතු කරගන්න පුළුවන්. හරි, අපි වට්ටක්ක කරි එක හදලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ මම වට්ටක්ක කරි එකත් එක්ක කන්න හදාගත්ත චිකන් එකයි මැලොන් එකයි. ඉතින් හරිම රසට තිබුණා. ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම් චිකන් එකයි මැලොන් එකයි හැදුවේ කොහොමද කියලා. එහෙනම් අදට බයි බයි.